අයිබෝන් ළමයි. ඉතින් අද දවසේ මම කතා කරන්න හිතුවා වර්ගජ සමීකරණයක මූල සොයන ආකාරය. හරිද? දැන් මේ ඇත්තටම මම පොඩි වීඩියෝස් තමයි කරන්නේ. මොකද ළමයි සාමාන්‍ය දැන් අපි වුණත් අකමැතිනේ පැය දෙකක තුනක වගේ වීඩියෝ එකක් තියා අපි පැය භාගයක වීඩියෝ එකක් බලන්නෙත් නැහනේ. ඉතින් මම හිතනවා මේ විදිහට අපි පොඩි වීඩියෝස් වලින් අවශ්‍ය තියරි කොටස් සහ මේක මම පොඩ්ඩක් වෙනස්ම විදිහට ප්ලෑන් කරගෙනයි තියෙන්නේ. එතකොට මගේ YouTube නාලිකාව ඔස්සේ සියලුම වීඩියෝස් මම දානවා. එතකොට ඔයාලා YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න ජනිත් දිනුෂික YouTube නාලිකාව. එතකොට දැන් අද මම තෝරගත්ත පාඩම් කොටසක් වර්ගජ සමීකරණයේ මූල සොයන ආකාරය. right. බෝඩ් එකේ තියෙනවා ගාන. හරි. x වර්ගය ඍණ 5x ධන 6 සමානයි බිංදුව වර්ග සමීකරණයේ මූල. හරි. දැන් ඔයාලා දන්නවා මෙයා එන්නේ කොහොමද? ax වර්ගය ධන bx ධන c සමානයි බිංදුව ආකාරය තමයි මේ. එතකොට දැන් මෙයාගේ වර්ග සමීකරණයේ මූල සොයද්දී x වර්ගය ඍණ 5x ධන 6 සමානයි බිංදුව. එතකොට මෙයාව දැන් අපි මෙහෙම පොඩ්ඩක් ලියාගත්තොත් x වර්ගය ඍණ 5x ධන 6 සමානයි බිංදුව. right. දැන් මෙතනදී අපි ලියාගත්තනේ x වර්ගය ඍණ 5x ධන 6 සමානයි බිංදුව. දැන් කවුද මෙයාගේ මේන් කැරක්ටර් එක? මේන් එනවා පුතේ මේ මැද පදේ. හරි. මේ ටිකත් මතක තියාගන්න. මෙයා මුල් පදය. මෙයා මැද පදය. මෙයා අවසාන පදේ පුතේ. හරි. right. එහෙමනම් ඍණ 5x කියන එක්කෙනා හැදෙන විදිහක් බලමු. එයා එකතුවකින් හෝ අඩු කිරීමකින් හැදෙන්න ඕන. දැන් ඍණ 5x ගත්තොත් මෙතනදී ඍණ 5x අපිට ලියන්න පුළුවන් ඍණ 3x ඍණ 2x දෙන්නම ඍණ පදනේ පුතේ. එතකොට ඍණ 3x ඍණ 2x ඍණ 5x හැදෙනවා. සහ මෙයාගේ ඍණ 3 සලකන්න. මෙයාගේ ඍණ 2 සලකන්න. එතකොට ඍණ 3 ඍණ 2ත් එක්ක ගුණ වුණොත් ඍණ 3 ඍණ 2ත් එක්ක ගුණ වුණොත් 3 වරක් 2 6යි. එතකොට ඔයාලා මතක තියාගන්න පුතේ ඍණ පදයක් එක්ක ගුණ වුණොත් ධන පදයකුයි එන්නේ. හරි. එහෙමනම් මෙතන එනවා ධන 6යි කියලා. පැහැදිලිද? right. එහෙමනම් අපි යමු මෙතනට x වර්ගය දැන් ඔයාලා දන්නවා මෙයා වෙනුවට ඇප්ලයි කරන්න පුළුවන් ඍණ 3x ඍණ 2x ධන 6 සමානයි බිංදුවයි. හරි. මම පොඩ්ඩක් මේ ටික වෙන් කරන්න. හරි. ගානට බාධාක් නොවෙන්න. right. එතකොට සහ මෙයා මෙන්න මේ කොටස් ටික අපි වෙන වෙනම සලකමු. හරි. දැන් ඔයාලා දන්නවා මෙයා වෙනම සලකද්දී මෙයාන්ට පොදු එක්කෙනෙක් ඉන්නවා. කවුද? x. එහෙනම් අපි x එළියට ගමු. x එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා x ඍණ 3. හරි. උදේට මතක තියාගන්න xi ගන්නෙ. ඇදලා ගන්න එළියට. ඔන්න x ඍණ 3. මෙතනදී ඍණ 2 එළියට ගන්නවා. හරි. ඍණ 2 එළියට ගන්නවා. එතකොට මෙතන තියෙන කවුද පුතේ? x. එතකොට මේ ධන 6කින් ඍණ 2ක් එන්නේ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද පුතේ? හොඳට මතක තියාගන්න ඍණ 3යි. පැහැදිලි? අනිවාර්යෙන් ඔයාලා තව දෙයක් මතක තියාගන්න ඕන පුතේ. ඒ තමයි ඔයා මෙතන හදන සාධකයේම මෙතනත් එන්න ඕන. පැහැදිලිද? එහෙම ඉන්නේ නැත්තම් මේ ප්‍රකාශනය වැරදි. ඔයා ගන්න යන ක්‍රමය වැරදි. හරි? right. එහෙමනම් මෙතන x ඍණ 3 අපි වෙනම ගත්තා. කසාදයක් විදියට x ඍණ 2 වෙනම ගත්තා. right. දැන් මේ නෙමෙයි උත්තර. මේ ඇවිල්ලා සාධක. පැහැදිලිද? එහෙමනම් අපි ඔයාලා මේ ටික ලියාගන්න මම පොඩක් මෙහෙට ගේන්නම් මේක. හරි? එහෙමනම් අපි බලමු මෙයාගේ මූල මොනවාද කියලා. හරි? එහෙනම් මෙයාලා අනිවාර්යයෙන්ම සමාන කරන්න ඕන පුතේ බිංදුවට. දැන් උදාහරණයක් විදිහට x ඍණ 3 සමානයි බිංදුවයි. දැන් මෙතනනුත් උඩින් තියෙනවා. හරි? මම ඒ ටික මෙතනට ගත්තේ නැහැ. හරි? එතකොට මෙතන x ඍණ 3 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව. එතකොට මේ x ඍණ 3 එහා පැත්තට ගියාම පුතේ ඍණ 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන 3ක් වෙනවා. හෝ x ඍණ 2 එහා පැත්තට ගියාම x සමානයි 2 බවට පත් වෙනවා. හරි? ඔන්න අපි වර්ගජ සමීකරණ ax වර්ගය ධන bx ධන c
සමානයි බිඳුව ආකාරයේ සමීකරණයක මූල හොයන ආකාරය ඉගෙන ගත්තා. හරි මම හිතනවා වැඩි තේරුණා කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ මේකේ තව උදාහරණයක් සාකච්ඡා කරමු. හරි මම හිතනවා මේ වීඩියෝ එක හොඳටම තේරුණා කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට තේරෙන්නේ නැති කොටස් සහ ඔයාලට තව සාකච්ඡා කරන්න ඕන කොටස් ඉස්සරහට ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. රයිට් එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු.